ඔයා ෂිප් එකකට ජොයින් වෙන්න try කරපු කෙනෙක්ද? එහෙම නැත්නම් try කරන කෙනෙක්ද? ඒක ටිකක් අමාරු වැඩක් නේද? විශාල කාලයක් ගත වෙනවා, ලොකු මුදලක් වැය වෙනවා. තව එක courses ගොඩක් කරන්න තියෙනවා. ඊට පස්සේ අන්තිමට ෂිප් එකක් හම්බෙයි කියලා ෂුවර් එකකුත් නෑ නේද? මං අද ඔයාලට කියලා දෙන්නද මේ මොකුත්ම නැතුව ෂිප් එකකට ජොයින් වෙන්න පුළුවන් ලේසිම විදියක් ගැන. හරි, එහෙනම් මම අද කතා කරන්න යන්නේ cruise ship එකකට join වෙන විදිහ ගැන. ඒකෙදි මම අර කලින් කිව්වා වගේ කාලය ගත වෙන courses ලොකු මුදලක් වේදම් කරන්න ඕනේ. එහෙම කතන්දර මොකුත් නැහැ. ඔයාලට කරන්න තියෙන්නේ හරිම simple දෙයක්. මේ වීඩියෝ එක skip කරන්න නැතුව දිගටම බලන්න. ship එකකට join වෙන්න තියෙන ඕන මූලික සුසුකම් ගැන වීඩියෝ එකක් මම කලින් කරලා තියෙනවා. ඔයා මේ වෙනකොටත් ඒ වීඩියෝ එක තාම බලලා නැත්නම් ඒ වීඩියෝ එක බලලා ඉන්න. හරි, ඔයාටත් මේ මූලික සුදුසුකම් තියෙන කෙනෙක් නම් අපි බලමු කොහොමද cruise ship එකකට join වෙන්නේ කියලා. cruise ship එකකට join වෙන්න කලින් අපි දැනගන්න ඕනේ cruise ship එකක් කියන්නේ මොකක්ද කියලා. cruise ship එකක් කියන්නේ ප්‍රධාන වශයෙන් නිවාඩු සඳහා භාවිතා කරන විශාල මගී නෞකා. ඒ කියන්නේ සරලවම ගත්තොත් cruise ship එකක් කියන්නේ පාවෙන 5 star hotel එකක්. cruise ship එකක ප්‍රධාන job category දෙකයි. පළවෙනි එක තමයි marine, දෙවෙනි එක තමයි hotel set එක. මම අද කතා කරන්න යන්නේ hotel set එකේ තියෙන job වලට ඔයාට apply කරන්න පුළුවන් කොහොමද කියලා. cruise ship එකක hotel set එක යටතේ විශාල job ප්‍රමාණයක් තියෙනවා. උදාහරණ විදිහට hotel management, guest service, housekeeping, food and beverage, casino, spa and beauty, retail, children care, entertainment, IT, එතකොට medical, security මේ වගේ විශාල ප්‍රමාණයක්. ඔයත් මම කියපු අංශවල expert කෙනෙක් නම් එහෙම නැත්නම් well experience තියෙන කෙනෙක් නම් apply කරන්න ඕන විදිහ මම දැන් කියලා දෙන්නම්. cruise line එකකට apply කරන එක මීට අවුරුදු 10කට 12කට කලින් කරනව තරම් අමාරු නෑ. ඒ කියන්නේ මීට අවුරුදු 10කට 12කට කලින් ඔයා ඒජන්ට් කෙනෙක් හොයාගන්න ඕනේ. ඊට පස්සේ ඒජන්ට් කියන ගාන දෙන්න ඕනේ. ඊට පස්සේ ඒජන්ට් කියනකන් ඉන්න ඕනේ. සමහර විට ඔයා දුන්න සල්ලි වලින් භාගයක් එයා ඉවර කරලා ඉතුරු ගාන දෙයි ආපහු දෙයිද නැද්ද දන්නේ නැහැ. ඒ වගේ විශාල ප්‍රෝඩාවන් සිද්ධ වුණා. දැන් ඕනම cruise line එක වෙබ්සයිට් එකකට ගියපුවාම ලොකුම අකුරෙන් දාලා තියෙනවා be aware of scams කියලා. ඒ කියන්නේ cruise line එකකට join වෙන්න ඔයා කිසිම කෙනෙකුට කිසිම මුදලක් දිය යුතු නැහැ. cruise line එකට apply කරන පළවෙනි method එක තමයි ඔයා මුලින්ම ප්‍රධාන පෙළේ cruise line 10ක් select කරගන්න. ඊට පස්සේ එක cruise line එක website එකේ career page එකට ගිහිල්ලා ඔයාගේ profile එක update කරන්න. හරියට ඔයා Facebook page එකක් හදන්නේ, Instagram page එකක් හදන්නේ අන්න ඒ වගේ. එහෙම update කරද්දී ඔයා හොඳට සැලකිලිමත් වෙන්න ඔයාගේ තොරතුරු ඇතුළත් කරද්දී. ඒ කියන්නේ ඔයා හරිම තොරතුරු දාන්න ඕන. ඔයාගේ experience දානකොට ඔයා ඇත්තටම වැඩ කරපු ආයතනවල experience දාන්න ඕනේ. මොකද එයාලා බැරි වෙලාවත් ඔයාව select කරලා ඔයාට call කරද්දී එයාලා ඒ වැඩ කරපු හැම ආයතනයකම තොරතුරු ගන්නවා. ඒ ගැන බොහොම සැලකිලිමත් වෙන්න. ඊට පස්සේ ඔයා ඔයාගේ profile එක update කරා කියලා හිතමුකෝ. ඒ කරලා ඉවර වෙලා ඒ website එකේම තියෙනවා vacancies. ඒ කියන්නේ හිතන්නකො ඔයා දැන් waiter කෙනෙක් කියලා. waiter vacancy තියෙනවා. ඊට පස්සේ ඒ vacancy එකට apply කරන්න. ඒ එහෙම කරාට පස්සේ ඔයා හිතන්න එපා ඊළඟ සති දෙකකින් තව සති දෙකකින් විතර එයාලා කෝල් කරයි කියලා නෑ. සමහර විට අවුරුදු 2ක් 3ක් ගත වෙනවා. එතකන් ඒ කාලේ අතරතුර ඔයා දිගටම ඒ ප්‍රොෆයිල් එක අප්ඩේට් කරලා තියාගන්න. මම 10ක් සිලෙක්ට් කරන්න කියලා කිව්වේ එකක විතරක් ප්‍රොෆයිල් එක අප්ඩේට් කරන්න එපා. තව ඒ ප්‍රධාන පෙළේ cruise line වල වෙබ්සයිට් එකට ගිහිල්ලා එයාලගේ කැරියර් පේජ් එකේ ඒවා දිගටම අප්ඩේට් කරලා තියාගන්න. ඊට පස්සේ අවුරුද්දකින් දෙකකින් සමහර විට ඊට කලින් වෙන්නත් පුළුවන්, ඊට වැඩි කාලයක් වෙන්න පුළුවන්. ඔයා ගැලපෙනවා නම් එයාලා අනිවාර්යෙන්ම ඔයාලට කෝල් කරනවා. මොකද මමත් අප්ඩේට් කරලා මට ජොබ් එක හම්බෙන්න ඒ කියන්නේ එයාලා කෝල් කරන්න අවුරුදු 3ක් විතර කාලයක් ගත වුණා. cruise ship එකට apply කරන දෙවෙනි method එක තමයි hiring partners ලා හරහා. ඒ කියන්නේ ලෝකේ ප්‍රධාන පෙළේ cruise line එයාලගේ hiring partners ලව තියාගෙන ඉන්නවා. උදාහරණයක් විදිහට දැන් අපි රට යන්නේ ඒජන්සි හරහා ඒ වගේ. හැබැයි මේකදී ඔයා ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. හරිම genuine hiring partner කෙනෙක්ව තෝරගන්න. ඒ කියන්නේ ගොඩක් fraud partners ලා ඉන්නවා. ඊට අමතරව හරිම කට්ටියක් ඉන්නවා. මම උදාහරණයක් විදිහට කියන හිරන් ඉන්ටර්නැෂනල්. හිරන් ඉන්ටර්නැෂනල් කියලා කියන්නේ ප්‍රධාන පෙළේ cruise line වලට crew එක දෙන පිළිගත් hiring partner කෙනෙක්. ඒ වගේ තවත් ගොඩක් hiring partners ලා ඉන්නවා. හැබැයි ඒවා එහෙම කෙනෙක්ව select කරගත්තී හරියට හොඳට හොයලා බලලා select කරන්න. එතනදී කරන්න තියෙන්නේ ඔයා එහෙම කෙනෙක් select කරලා ඔයාගේ details එයාලට දෙන්න. ඊට පස්සේ එයාලා
ක්‍රූස් ලයින් එකක් සිලෙක්ට් කරලා ඔයාලට කතා කරනවා. එතකොට සුළු ගාණක් එයාලට ගෙවන්න තියෙනවා. ක්‍රූස් ෂිප් වල සැලරි එක ගැන කිව්වොත් සැලරි එක ඩිපෙන්ඩ් වෙන්නේ පොසිෂන් එකත් අනුව. අඩුම පොසිෂන් එකකට සාමාන්‍යයෙන් ඩොලර් 800ක් විතර ගෙවනවා. ඒ කියන්නේ ලංකාවේ මුදලින් ලක්ෂ 2.5කට කිට්ටුව ලංකාවේ එක්සිකියුටිව් ලෙවල් එකේ සැලරි එකක් ඒක. ඊට අමතරව වැඩ කරන කාලයත් ඩිපෙන්ඩ් වෙන්නේ පොසිෂන් එක අනුව. සාමාන්‍යයෙන් ඔයා මැනේජර් එක්සිකියුටිව් ලෙවල් එකේ පොසිෂන් එකක් ඉන්නවා නම් කාලය මාස 4යි, මාස 2ක් නිවාඩු. ඊට අමතරව මාස 6 7 උපරිම මාස 8 ඒ හැම කොන්ට්‍රැක්ට් එකක් අවසානයේම ඔයාලට මාස 2ක් 2.5ක් 3ක් වැකේෂන් එකක් හම්බ වෙනවා. මේ වගේ වැදගත් වීඩියෝ එකකින් අපි ආයෙ හම්බෙමු. එතකම් මේ වීඩියෝ එක ලයික් කරලා ෂෙයා කරන්න. ඒ වගේම channel එක subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් ඔයාලට ජය වේවා.